අයිබෝන් ඔයාලා මේ ගුතුරන්නේ ජොබ්ලස් එක YouTube channel එකේ යන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව සඳහා මෙන්න මේ දිනවල තඳුරු පුරා පවඩක් වන කරුණාකරන සහකාර තඳුරට අයිදුම් පත් කරලා තියෙනවා. ඒ පිළිබඳ දැනුවත්කම් තමයි මම මේ වීඩියෝ ගෙනාවේ. වීඩියෝ එක යන කලින් මතක් කරනවා තාම ජොබ්ලස් එක YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා click කරලා තියාගන්න කියලා. එහෙනම් වීඩියෝ එක like එකක් දාලා තව කෙනෙක්ට බලන්න share කරලා රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානයේ තෙක්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ පහත සඳහන් පුරප්පාඩු පිරීම සඳහා පාත පරිදි සුසුකම් ලද ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයිදුම්පත් කෙඳ ලැබෙන බව තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මොනවද මේ තනතුරු පුරප්පාඩු කියලා. පළවෙනි තනතුරු පුරප්පාඩුවේ අපිට දක්වලා තියෙන්නේ කරුණාකරන සහකාර ඖෂධ වේදී තනතුර. මේදී තුන්වන ශ්‍රේණිය තමයි බදවා ගැනීම සිදු කරන්නේ. අපි මුලින්ම කතා කරමු මේ තනතුර දාලා වෘත්තීය සුසුකම් මොනවාද දක්වලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රදානය කරන ලද ඖෂධ වේදිකයෙකු ලෙස ජාතික වෘත්තීය සුසුකම් පස්වැනි තලයට නොඅඩු ලියාපදිංචි සහතිකය සමග රජය හෝ සංස්ථාවක හෝ මණ්ඩලයක හෝ ප්‍රසිද්ධ වෙළඳායතනයකට අයත් ලියාපදිංචි ඔසුහලක ඖෂධ සංයෝජක කාර්යයන්හි ආම වශයෙන් වසර 1ක පශ්චාත් යෝග්‍යතා පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒත් සමගම පරිගණක සාක්ෂරතාවයක් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටු පරිමාණය ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 37890ක මුදලක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනන්සම රුපියල් 63700 දක්වා මාසික වැටුපට යන්න පුළුවන් බවට තමයි මේ තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී දල මාසික වේතනය විදිහට රුපියල් 115914ක් පමණ වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වයස සීමාව ගැන කතා කරොත් වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මෙම ඉහළ වයස සීමාව අභ්‍යන්තර අයිදුම් කරන සඳහා අදාළ වෙන්නේ නැති බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුරේ අපිට දක්වා තියෙන්නේ කරුණාකරන සහකාර මුදල් පාරකරු තනතුර. තුන්වන ශ්‍රේණියට තමයි මෙහිදී බඳවා ගැනීම සිදු කරන්නේ. අපි මුලින්ම කතා කරමු මේ තනතුර දාලා සුසුකම් කොහොමද දක්වා තියෙන්නේ කියලා. අපද සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට වැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ භාෂා එක් භාෂාවකටත් ඉංග්‍රීසි භාෂාවටත් ගණිතය හෝ වාණිජ අංක ගණිතය හා තවත් එක් විෂයක් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් වල සමත් වී තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒත් සමගම අපද වස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශයෙන් සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රය හැර වාණිජාංශයෙන් අවම වශයෙන් විෂයන් දෙකකින් සමත්ව තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. එහෙම නැත්නම් අපද වස් පෙළ විභාගයෙන් පැරණි විෂය නිර්දේශය යටතේ වාණිජාංශයෙන් විෂයන් 3ක් සමත් වී තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒත් සමගම පරිගණක සාක්ෂරතාවයක්ද තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මෙහිදී කියලා තියෙනවා රජයේ හෝ සංස්ථාවක හෝ මණ්ඩලයක හෝ ප්‍රසිද්ධ වෙළඳායතනයක අයකැමිවරයෙකු ලෙස ආම වශයෙන් වසර 3ක පශ්චාත් යෝග්‍යතා පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටු පරිමාණය ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 34890 මුදල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනන්සම රුපියල් 60700 මුදලක් ලබා ගන්න පුළුවන් බවට තමයි තනතුරට සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට දාලා දල වශයෙන් මාසික වේතනය රුපියල් 110458ක් පමණ වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වයස සීමාව ගැන කතා කරොත් වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මෙම ඉහළ වයස සීමාව අභ්‍යන්තර දුන් කරන සඳහා අදාළ වෙන්නේ නැති බවට තමයි මෙහිදී තනතුරට සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුරේ අපිට දක්වා තියෙන්නේ කල්පනාකරන සහකාර ලිපිකරු තනතුර. තුන්වන ශ්‍රේණිය තමයි මෙහිදී බඳවා ගැනීම සිදු කරන්නේ. අපි මුලින්ම කතා කරමු මේ තනතුර දාලා සුසුකම් මොනවද දක්වා තියෙන්නේ කියලා. අපද සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල දෙමළ භාෂාවෙන් එක් භාෂාවකටත් ඉංග්‍රීසි භාෂාවටත් ගණිතය හා තවත් එක් විෂයක් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සහිතව විෂයන් 6කින් වල සමත් වී තියෙන ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒත් සමගම අපොස උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රය හැර ආම වශයෙන් විෂයන් දෙකකින් වල සමත් වී තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. එහෙම නැත්නම් අපොස වස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශය යටතේ විෂයන් 3කින් වල සමත් වී තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒත් සමගම පරිගණක සාක්ෂරතාවයකුත් තියෙන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටු පරිමාණය ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 34890 මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනන්සම රුපියල් 60700ක මුදල් ලබා ගන්න පුළුවන් කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. දල වශයෙන් මාසික වේතනය 110458ක් පමණ වෙනවා කියලා තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර දාලා වයස සීමාව ගැන කතා කරොත් වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මෙම ඉහළ වයස සීමාව අභ්‍යන්තර අයිදුම් කරන සඳහා අදාළ වෙන්නේ නැති බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට දක්වා තියෙන මේ තනතුර දාලා ආයතනික ප්‍රතිලාභ වශයෙන් ඒ ගැන කතා කරොත් තෝරාගත් අයිදුම්කරුවන් හට මාසික පැමිණීමේ දිගදීමනාව ලබා දෙනවා. ලබා නොගත් නිවාඩු සඳහා මුදල් ප්‍රතිපූර්ණයක් ගෙවනවා. ඒ වගේම වාර්ෂික ප්‍රසාද දීමනා, සමාජීය ප්‍රතිලාභ, වෛද්‍ය ප්‍රතිලාභ හා
සේවකයා හා පවුලේ අය සඳහා රෝහල්ගත වීමේ වෛද්‍ය රක්ෂණාවරණය ඇතුළු ප්‍රතිලාභ රැසක් ඔයාලට හිමි වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අපි ඊළඟ කතා කරමු මේ තනතුරු කොහොමද ඔයාලා අයිදුම්පත් යොමු කරන්නේ කියලා. සීලම අයිදුම්කරුවන් ප්‍රථමයෙන් තම අයිදුම්පත් 2026 පෙබරවාරි 9 වන දින හෝ ඊට පෙර මානගත පද්ධතිය හරහා ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට අයිදුම්පත් යොමු කරන්න තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන්. ඒ සඳහා අයිදුම්කරුවන් එක් එක් තනතුරට අදාළ පහත සඳහන් කර ඇති වෙබ් සමයකින් වෙත පිවිසෙන්න කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඔයාලට Google Form links එකින් එක දක්වලා තියෙනවා. ඔයාලට ඒ link මම පහ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link මයින් ගිහිල්ලා මේට අදාළ අයිදුම්පත නිසි ආකාරයට සම්පූර්ණ කරන්න පුළුවන්. මාර්ගගත අයිදුම්පත් ක්‍රියාවලිය 2026 ජනවාරි 25 දින සිට විවෘත වන අතර 2026 පෙබරවාරි 9 වෙනි දිනෙන් අවසන් වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඔයාලට වෙබ්සයිට් එක සඳහන් කරොත් www.spc.lk යන වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා කැරියර්ස් යන වෙබ් පේජ් එක ඔස්සේ සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ඔයාලට මේ දක්වලා තියෙන QR කේතයන් ස්කෑන් කරලා ඔයාලට මේ Google Form එක ෆිල් කරන්න පුළුවන් කියලා තමයි දක්වලා තියෙන්නේ. කරුණාකරන සහකාර ඖෂධ වේදී තනතුරට අදාළ Google Form link එක තමයි ඔය දාලා තියෙන්නේ. ඒ වගේම QR code එක ඊට පාලින් දක්වා තියෙන කරුණාකරන සහකාර මුදල් බාරකරු වෙන තනතුරට අදාළ Google Form link එක සහ QR code එක. මේ එකින් එක මම description එකේ දාලා තියෙනවා. ඔයාලට description link එකෙන් ගිහිල්ලා ඔයාලට අදාළ තනතුරට online මාර්ගයෙන් අයිදුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට දක්වා තියෙන කරුණාකරන සහකාර ලිපිගම් තනතුරට අදාළ Google Form link එක සහ QR code. ඊළඟට ඔයාලට කියලා තියෙන්නේ පහත සඳහන් පරිදි ඉල්ලුම් කරන තනතුරට අදාළ නැවත නොගෙන ගාස්තු ගෙවීම සිදු කර අදාළ රිසිට් පත PDF හෝ JPG ආකාරයෙන් ඉහත ඔන්ලයින් ක්‍රමයට අයිදුම්පත් යොමු කිරීමේදී අමුණා තැබීම සිදු කරන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා අයිදුම්පත් යොමු කරන්න කලින් ඔයාලට මේට අදාළ ගාස්තුව ගෙවීම සිදු කරලා තමයි අයිදුම්පත් යොමු කරන්න ඕනේ. කරුණාකරන සහකාර ඖෂධ වේදී තනතුරට රුපියල් 2300ක මුදලක් ගෙවීම සිදු කරන්න වෙනවා. කරුණාකරන සහකාර මුදල් බාරකරු තනතුරට රුපියල් 1675ක මුදලක් ගෙවීම සිදු කරන්න වෙනවා. කරුණාකරන සහකාර ලිපිකරු තනතුරට රුපියල් 1600ක මුදලක් මෙහිදී ගෙවීම සිදු කරන්න වෙනවා. ඒ ආකාරයට තමයි ඔයාලට එක් එක් තනතුරට දාලව ගාස්තු සඳහන් කරලා තියෙන්නේ. ගෙවීම සිදු කළ යුතු ගිණුම් විස්තර මෙහිදී දක්වා තියෙනවා. ඔයාලට මේ දක්වා තියෙන account number එකයි branch එක account number එක ඔයාලට මෙහි දක්වා තියෙනවා. ඒ ආකාරයට සඳහන් කරලා ඔයාලට ගෙවීම සිදු කරන්න පුළුවන්. අයිදුම්පත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කළ පසු එය තම විද්‍යුත් තැපෑල්ල හරහා ඒ කියන්නේ ඔයාලගේ ඊමේල් එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. එහිදී ලබා ගන්නා දොඩ පිටපත යොමු අංකය සහිත ගෙවීම් තහවුරු කිරීමේ රිසිට් පත හෝ ක්විතාන්සිය සමගින් වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන ශ්‍රී ලංකා රාජ්‍ය අවසර නීතිගත සංස්ථාව මෙහෙවර පියස 16 වන මහල නොම්බර 41 කිරුළ පාර නාරාහෙම්පිට කොළඹ 5 යන ලිපිනයට ලියුම් කවරයක බහ වම්පස ඉහළ කැවරේ අයිදුම් කරන ලබන තනතුරු සඳහන් කරලා ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන හෝ සේවා හෝ වෘත්තීය සහතිකවල පිටපත් සමගින් යොමු කරන්න ඕන කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඔන්ලයින් අයිදුම්පත යොමු කරාට පස්සේ ඔයාලා සම්පූර්ණ කරන අයිදුම්පත ඊමේල් එකට ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒකේ print out එකක් අරගෙන ඒකටම අධ්‍යාපන සහතික, සේවා සහතික හෝ වෘත්තීය සහතික වල පිටපත් අමුණලා ඔයාලා මේ මම සඳහන් කරපු ලිපිනයට ලියුම් කවර එක බහා ලියපන් තැපෑල ඔස්සේ යොමු කරන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. රුඩ පිටපත් යොමු කිරීමේදී රාජ්‍ය හෝ සංස්ථා හෝ මණ්ඩල හෝ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවය කරන ලබන අයිදුම්කරුවන් තම දෙපාර්තමේන්තුව හෝ අංශ ප්‍රධානීන් මගින් අයිදුම්පත් යොමු කිරීමට කටයුතු කරන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අදාළ ගෙවීම් සිදු කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීම පිණිස සෑම අයිදුම්කරුවෙකු විසින්ම ගෙවීම් සිදු කරන ලබන ක්විතාන්සියේ ජාතික හැඳුනුම්පත් අංගය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඊට ක්‍රමවේදයෙන් බැහැරව යොමු කරන ලබන සෑම අයිදුම්පතක්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වෙනවා කියලා තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අසම්පූර්ණ හා සාවාදී තොරතුරු සහිත මාර්ගගත අයිදුම්පත් ඉදිරිපත් නොකිරීමට වග බලා ගන්න කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අයිදුම්පත මාර්ගගත යොමු කළ පසු එහි සඳහන් වන තොරතුරු කිසිදු හේතුවක් මත පසුව වෙනස් කරනු නොලැබෙන බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. එබැවින් අයිදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම අයිදුම්කරුගේ පූර්ණ වාක්‍ය වෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඔයාලට මේ සඳහන් කරන තොරතුරු අය නැවත වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා කල්පනාවෙන් හරියාකාරව ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අයිදුම්පතේ මුද්‍රිත පිටපතේ සිදු කරන ලැබෙන කිසිදු සංශෝධනයක් වළංගු සංශෝධනයක් ලෙස සැලකුණු නොලබන බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට දක්වා තියෙන මේ තනතුර දාලා පොදු කොන්දේසි වශයෙන් ඒ ගැන කතා කරොත් සෑම අයිදුම්කරුවෙක්ම විශිෂ්ට චරිතයකින් සහ විනයානුකූල ක්‍රියාමාර්ගයකින් වරදකරුවෙකු නොවූ අයෙකු වේ යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. යම් අයිදුම්කරුවෙකු පුරප්පාඩු කිහිපයක් අයිදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම්
ඒ සඳහා එක් එක් තනතුර සඳහා වෙන වෙනම අයදුම්පත් වල යොමු කරන්න කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඉල්ලුම් කරන තනතුරට අදාළ කාර්යභාරය මැනවින් ඉටු කිරීමට හැකි දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසු ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් හෙවි පුද්ගලයෙක් වෙන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුව අයදුම්පත් කැඳවීමෙන් පසුව ඒ තනතුරට අදාළ වන පරිදි වූ ලිඛිත තනගි විභාගයක් හා රාජ්‍ය අවසර නීතිගත සංස්ථාව විසින් පොත් කරනු ලබන මණ්ඩලයක් මගින් පැවැත්වෙන විභාග සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත බලව බඳවා ගන්නවා කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ශ්‍රී ලංකා රාජ්‍ය අවසර නීතිගත සංස්ථාව විසින් නිකුත් කරලා තියෙන කරුණාකරන සහකාර තනතුරට අදාළ පුරප්පාඩු පිළිබඳවයි. ඉතින් මේ ආකාරයට තමයි මේ තනතුරට අදාළ සීල විස්තර දාලා තියෙන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාලා තියෙන්න මම ශනිකේ රිප්ලයි කරලා ලබා දෙන්නම්. මෙන්න මේ වගේ රජයේ රැකියාව, පෞද්ගලික රැකියාව, රජයේ නිවේදන හා පාඨමාලා පිළිබඳ තොරතුරු එසැනින් ලබා ගැනීමට ජොබ්ලස් එකේ YouTube channel subscribe කර තියාගන්න කියලා මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්නම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.